ආයිබෝන් සියලුම දෙනාට සුබ දවසක්. බෙස්ට් ප්ලේ ඉංග්‍රීසි පාඨමාලාවේ 4 වෙනි ලෙසන් එක අද පටන් ගන්න හදන්නේ. මීට කලින් අපි ලෙසන්ස් 3ක් අවසන් කරා. 4 වෙනි එක අද පටන් ගන්නේ. අලුතින් කෙනෙක් සම්බන්ධ වෙනවා නම් මේකට මුල් ලෙසන්ස් 3 ස්ටඩි කරලා තමයි 4 වෙනි එකට ස්ටඩි කරන්න වෙන්නේ. නැත්නම් පොඩ්ඩක් ඒක ව්‍යාකූල වෙනවා. ඒ නිසා අපි ස්ටෙප් බයි ස්ටෙප් මේ කෝස් එක ඉදිරියට ගෙනියන්න ඕන. දැන් අපි අද පාඩමේ වෙනත් පැත්තකට යොමු වෙන්න හදන්නේ. ඒක ටිකක් සංකීර්ණයි. සියලුම දෙනා අවධානයෙන් මේ ස්ටඩි කරන ලෙස ඉල්ලා සිටින අතර බලන්න පාඩම කරන්න කලින් මම වාක්‍යයක් ලියනවා. අපි ඉගෙන ගත්ත ඒවාට වඩා ටිකක් වෙනස් ඒක. චුට්ටක් බලන්න. මේ බලන්න. මට වාක්‍යයක් ලියනවා. ඒක දිහා ඔයාලා අවධානයෙන් බලන් ඉන්න. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න මෙහෙනවා. දැන් බලන්න මේ වාක්‍ය දිහා සියලුම දෙනා හොඳට අවධානය යොමු කරන්න. අපි ඉගෙනගත් දේවල් වලට වඩා වෙනස් තියෙනවා. හොඳට බලන්න මේ වාක්‍ය දිහා බලනකොට අපිට මොනවා හරි හිතෙනවනේ. සියලුම දෙනා අවධානයෙන් බලන්න මේ වාක්‍ය දිහා. right. බලන්න මෙන්න මේ මම අන්ඩර්ලයින් කරන පද මේ. මෙන්න මේ අපි ඉගෙන ගත්ත ඒවාත් එක්ක සංසන්දනය කරද්දී මෙතන මේ පදවලට අපි කියනවා මොනව කියලාද? එනවා ඉගෙන ගන්නවානේ. එන්නේ පද අපි කියනවා මොන පදද? ක්‍රියාපදනේ. ඉංග්‍රීසි වලින් කියුවා අපි verbs කියලා. බලන්න මේ ක්‍රියාපද කීයක් තියෙද මේ වාක්‍යයේ? හොඳට බලන්න අවධානය යොමු කරන්න. right. ක්‍රියාපද දෙකක් තියෙනවානේ. එහෙනම් අනිත් මෙතෙක්කල් ඉගෙනගත් වාක්‍යයන් වලට වඩා මේ වාක්‍ය දිගයිනේ. අපේ ජීවිතයේදී අපි වාක්‍ය ලියනකොටත් කතා බහ කරනකොටත් මෙවැනි වාක්‍යයන් බොහොමයක් අපිට යූස් කරන්න වෙනවා. ඒ නිසා හොඳට මේක ඉගෙන ගන්න. වෙන වැඩ සියල්ලම නතර කරලා සියලුම දෙනා අවධානයෙන් අහගෙන ඉන්න. මෙතන තියෙනවා ක්‍රියාපද දෙකක් තියෙනවා. හොඳට බලන්න. මොකද්ද ක්‍රියාපද දෙක? මේ එනවා කියන ක්‍රියාව සහ ඉගෙන ගන්නවා කියන ක්‍රියාව. බලන්න ක්‍රියාපද දෙකක් තිබුණට මේ ක්‍රියාවන් දෙකම කරන්න ඉන්නේ එක්කෙනයි. නේද? අපි තමයි මේ ක්‍රියා දෙකම කරන්නේ. ඒකට අපි කියනවා කර්තෘ කියලා. ඉංග්‍රීසි වලින් අපි කියුවා සබ්ජෙක්ට් කියලානේ. අහගන්න එනම් ක්‍රියාපද දෙකක් සහිත වාක්‍යයන් ගොඩනගන ආකාරය තමයි අපි අද ඉගෙන ගන්න. ජීවිතේ ගත්තොතින් අපිට ගොඩක් යූස් කරන්න වෙනවා ක්‍රියාපද දෙකක් සහිත වාක්‍ය. අපි උදාහරණයක් තව ගත්තොතින් ඒගොල්ලෝ මල් පූජා කරන්න පන්සලට යනවා නේ. තව උදාහරණයක් අපි ගත්තොතින් අපි පොත් කියවන්න පුස්තකාලයට යනවා. එහෙනම් ඔන්න ක්‍රියාපද දෙකක් සහිත වාක්‍යනුත් අපිට එදිනෙදා භාවිතා කරද්දී අපිට යූස් කරන්න වෙනවා. right. දැන් හොඳට අවධානය යොමු කරන්න. මෙන්න මේ ක්‍රියාපද දෙකක් තියෙනවා. මෙන්න මේ ක්‍රියාපද දෙකක් තිබ්බට එම ක්‍රියාවන් දෙකම කරන්න ඉන්නේ එක්කෙනයි අපි. එහෙනම් බලන්න තව පද දෙකක් දෙපැත්තෙනුත් තියෙනවානේ. හොඳට අහගන්න. දැන් මේ ක්‍රියාපද දෙකෙන් මම ප්‍රශ්නයක් අහනවා. පළමුව කරන ක්‍රියාවක් තියෙනවා අපි. ඒක මොකද්ද? හොඳට බලන්න. ක්‍රියාපද දෙකක් තියෙනවා. දෙක මොකද්ද? එනවා කියන ක්‍රියාව සහ ඉගෙන ගන්න කියන ක්‍රියාව. මේ ක්‍රියාවන් දෙකෙන් අපිට ක්‍රියාවන් දෙකක් එකසරේ කරන්න බොහෝ විට අමාරුයි. ඒ නිසා මුලින්ම කරන ක්‍රියාවක් තියෙනවා. අන්න ඒක හොඳට අධ්‍යයනය කරන්න. ඉගෙන ගන්නවා කියන ක්‍රියාවද අපි කරන්නේ මුලින්ම? එනවා කියන ක්‍රියාවද? හොඳට බලන්න අධ්‍යයනය කරන්න. දැන් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න මෙහෙ එනවානේ. ඉස්සෙල්ලාම මොකද්ද කරන්නේ අපි? එන්න ඕනේ නේ. ඊට පස්සේ දෙවනුව තමයි අපි ඉගෙන ගන්නවා කියන ක්‍රියාව කරන්නේ. හොඳට අවධානය යොමු කරන්න. එහෙනම් මෙන්න මේ පළමුව කරන ක්‍රියාව තමයි එන එක නේද? අපි ඒකට කියනවා නමක් දාන්න පුළුවන් පළමු ක්‍රියාව. හොඳට අහගන්න සියලුම දෙනා පළමු ක්‍රියාව. right. මේ ඇවිල්ලා තමයි මේ දෙවනුව තමයි අපි කරන්නේ ඉගෙන ගන්න එක. හොඳට අහගන්න. එහෙනම් මේකට අපි නමක් දාන්න පුළුවන් මොනවද කියලාද? දෙවන ක්‍රියාව. හොඳට අහගන්න. දෙවන ක්‍රියාව. right. දැන් අහගන්න මේ දෙන්න ක්‍රියාවන් දෙකම කරන්නේ ඉන්නේ කර්තෘලා එක්කෙනයිනේ. අපි දන්නවා එයා කවුද? අපි. අපි කියන්නේ කර්තෘනේ. right.
ඔන්න මෙතෙක් කල් අපි කලින් ඉගෙන ගත්තා කර්තෘ ක්‍රියාව කර්මය ඉගෙන ගත්තා ඊට පස්සේ කාලය හංගවන පද ඉගෙන ගත්තා අපි අද එහෙනම් තවත් වෙනසකට එනවා මේ වාක්‍යයන් දීර්ඝ වෙනවා තවත් ලස්සන වෙනවා මෙතෙන්දී අපි ක්‍රියාපද දෙකක් සහිත වාක්‍යයන් අද අපි ඉගෙන ගන්නවා සියලු දෙනාම අධ්‍යයනය කරන්න මනාව පිළිවෙලකට මොකද හේතුව මේකත් අමාරුයි ඔන්න එහෙනම් දැන් අපි දන්නවා හොඳට නැවතත් බලන්න මෙන්න මේ ක්‍රියාපද දෙකක් තියෙනවා මේ වාක්‍යයේ මොකද්ද ක්‍රියාපද දෙක එකක් තමයි එනවා කියන ක්‍රියාව අනිත් එක තමයි ඉගෙන ගන්නවා කියන ක්‍රියාවනේ එහෙනම් මේ ක්‍රියාපද දෙකක් තිබ්බට අපි මුලින්ම කරන ක්‍රියාවක් තියෙනවා ඒක එන එක තමයි අපි මුලින්ම කරේ එහෙනම් යාට අපි නමක් දානවා පළමු ක්‍රියාව කියලා එහෙනම් අහගන්න ඉගෙන ගන්න ආවට පස්සේ තමයි නැවතත් අපි ඉගෙන ගන්නෙනේ එහෙනම් යාට අපි නමක් දානවා දෙවන ක්‍රියාව කියලා මේ ක්‍රියාවන් දෙකම කරන්නේ අපි එයාට කියනවා අපි කර්තෘ කියලා ඔන්න දැන් පද තුනක් අපි දැන් එකෙන් ඉගෙන ගත්තා තව පද දෙකක් තියෙනවා දෙපැත්තේ හොඳට බලන්න මේ ඉංග්‍රීසි කියන එක සහ මොකද්ද මෙහෙ කියන එකනේ හරි හොඳට අධ්‍යයනය කරන්න දැන් මම ප්‍රශ්නයක් අහනවා පොඩි මෙන්න මේ ක්‍රියාපද පළමු ක්‍රියාව තියෙනවා මේ පළමු ක්‍රියාවට වැඩියෙන් සම්බන්ධ මේ ඉතිරි පද දෙකෙන් එකක් තියෙනවා හොඳට අහගන්න එනවා කියන්නේ මෙහෙද නැත්නම් ඉංග්‍රීසිද මේ එනවා කියන ක්‍රියාවට වැඩියෙන් සම්බන්ධ දෙයක් තියෙනවා අන්න ඒක අපි දැනගන්න ඕනේ එන්නේ මෙහෙද නැත්නම් ඉංග්‍රීසිද හොඳට බලන්න කියන්නේ සියලුම දෙනා right එහෙනම් එන්නේ කොහෙද මෙහෙනේ අන්න එහෙනම් මේ පළමු ක්‍රියාවට වැඩියෙන් සම්බන්ධ දෙයක් තියෙනවා එහෙනම් මෙයාට අපි නමක් දානවා හොඳට අහගන්න පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව මෙයා වැඩියෙන් සම්බන්ධ කාත් එක්කද පළමු ක්‍රියාවත් එක්කනේ එන්නේ කොහෙද මෙහෙනේ දැන් හොඳට අහගන්න දෙවෙනි ක්‍රියාව තමයි ඉගෙන ගන්නවා කියන එක ඉගෙන ගන්නේ මෙහෙද ඉංග්‍රීසිද හොඳට බලන්න ඉගෙන ගන්නේ ඉංග්‍රීසිනේ එහෙනම් මෙයාටත් අපිට නමක් දාන්න පුළුවන් මොකද්ද දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව right දැන් ඔන්න මම පෙන්නේ හොඳට බලන්න නේ මෙයා කවුද කාවද මේ කර්තෘනේ ඊට පස්සේ මේ කවුද පළමු ක්‍රියාව එනවා කියන්නේ පළමු ක්‍රියාවනේ ඉගෙන ගන්න කියන්නේ දෙවන ක්‍රියාව මෙයා කවුද මෙහෙ කියන්නේ පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව මෙයත් එක්ක වැඩියෙන් සම්බන්ධයිනේ එහෙනම් ඉගෙන ගන්නවා කියන්නේ දෙවන ක්‍රියාවට සම්බන්ධ වැඩියෙන් වස්තුව මොකද ඉංග්‍රීසිනේ එහෙනම් ඒකට අපි නමක් දානවා දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුවනේ නැවතත් හැමෝම කියන්නේ මේ මොකද්ද කර්තෘනේ මේක හැමෝම කියන්නේ පළමු ක්‍රියාවනේ මේක ඇවිල්ලා මොන ක්‍රියාවද දෙවන ක්‍රියාව right මේ කවුද පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුවනේ මේ කවුද දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුවනේ right ඔන්න එන අපි දැන් මෙන්න මේ වාක්‍යය ගත්තොත් මේකේ සියලුම කොටස් අපි දන්නවා මේ කොහොමද ඒක ස්ටඩි කරන්න කියලානේ කර්තෘව දන්නවා අපි පළමු ක්‍රියාව දන්නවා පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව දන්නවනේ ඊට පස්සේ දෙවන ක්‍රියාව දන්නවා දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව දන්නවනේ right අපි තව වාක්‍යයක් ගමු බලන්නනේ right හොඳට අහගන්න මෙන්න බලන්න ඒගොල්ලෝ පොත් කියවන්න පුස්තකාලයට යනවා ඔන්න ක්‍රියාපද දෙකක් සහිත තව වාක්‍යයක් මම ලිව්වනේ දැන් බලන්න මේක අපි කර්තෘව දන්නවනේ යම්කිසි ක්‍රියාවක් කරනු ලබන වස්තුව අපි හැඳින්වුව කවුරු කියලාද කර්තෘව කියලා. එනේ ඒගොල්ලෝ තමයි මේ ක්‍රියාවන් දෙකම කරන්නේ. ඒකට අපි නම් කරනවා කවුරු කියලාද කර්තෘනේ. ඒව දන්නවා. මුලින් අපි ඉගෙන ගත්තා මේකනේ. දැන් බලන්න ක්‍රියාපද දෙකක් තියෙනවා. කියවනවා කියන ක්‍රියාව සහ යනවා කියන ක්‍රියාවනේ. දැන් මේකෙන් හැමෝම මට කියන්න පළමු ක්‍රියාව මොකද? ඉස්සෙල්ලාම කරන ක්‍රියාවක් තියෙනවා මේකෙන්නේ. ඒ ක්‍රියාව මොකද්ද අපි? මේ යනවා කියන ක්‍රියාවද නැත්නම් කියවන්න ක්‍රියාවද right ඉස්සෙල්ලාම අපි පුස්තකාලයට යන්න ඕනනේ එහෙනම් මුලින්ම කරන ක්‍රියාව තමයි මොකද්ද යන්නේ ඒක
දෙවනුව තමයි අපි මොකද්ද කරන්න ගිහිල්ලා කියවනවනේ. එහෙනම් මෙන්න මේ පළමු ක්‍රියාව දැන් අපිට හඳුනගන්න පුළුවන්. මේක ඇවිල්ලා පළමු ක්‍රියාව. මේ ඇවිල්ලා මොන ක්‍රියාවද? දෙවන ක්‍රියාව. හොඳට අහගන්න පැටියා. right. දැන් කර්තෘ දන්නවා, පළමු ක්‍රියාව දන්නවා, දෙවන ක්‍රියාව දන්නවා. පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුවක් තියෙනවා. ඒකත් අපි ඉගෙන ගත්තා. මොකද්ද පළමු ක්‍රියාවට යනවා කියන්නේ පුස්තකාලයටද නැත්නම් පොත්ද? කියන්නේ මොකක්ද කියන්නේ? යන්නේ පුස්තකාලයටද පොත්දනේ? යන්නේ කොහේද? පුස්තකාලයට. එහෙනම් මෙන්න මෙයා අපි නම් කරා පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුවනේ. right. දැන් අහගන්න දෙවන ක්‍රියාව තමයි කියවනවා කියන එක. මේ කියවන්නේ පුස්තකාලයටනේ පොත්නේ. එහෙනම් කියවන්නේ පොත්. එහෙනම් මෙයා අපි නම් කරා දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව. right. ඔන්න එහෙනම් හැමෝම නැවතත් කියන්න. මම පෙන්නනේ කියන්නේ මේක මොකද්ද? කර්තෘනේ. කවුද? කර්තෘවනේ. මේක මොකද්ද? මේක මේ තියෙන යනවා කියන්නේ මොන ක්‍රියාවද? පළමු ක්‍රියාවනේ. කියවනවා කියන්නේ මොන ක්‍රියාවද? දෙවන ක්‍රියාවනේ. right. පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව කවුද? පුස්තකාලයට කියන්නේ පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව. ඒකට අපි නම් කරා පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව. එහෙනම් දෙවන ක්‍රියාව තමයි කියවනවා කියන්නේ. එහෙනම් දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව තමයි පොත්. එහෙනම් ඔන්න වාක්‍යයක් ගත්තොත් අපි දැන් පද පහක් දන්නවනේ. 1 2 3 4 5. බලන්න මේවා අපි හරියට ස්ටඩි කරොත් පිළිවෙලකට ව්‍යාකරණ කූලව මේවා අපි රචනා ලියද්දි ගොඩක් ලේසියිනේ. වාක්‍ය දීර්ඝ කරගන්න පුළුවන් තවත් ක්‍රම තමයි මේවා. මේවා ලස්සන කරන්න පුළුවන් අපිට එදිනෙදා අවශ්‍ය වෙනවා මේවා භාවිතා කරද්දී නේද? right. දැන් අහන්න පැටියා දැන් අපි වාක්‍යයක් ගොඩනගනකොට මෙන්න මේ ක්‍රියාපද දෙකක් සහිත වාක්‍යයක් අපි ගොඩනගද්දී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මත නීතියක් තියෙනවා. එහෙනම් මෙන්න මේ සම්මත නීතියට අපි එකඟ විය යුතුයිනේ. දැන් ගන්න මේක ඇවිල්ලා මුලින්ම මූලිකත්වයක් දීලා තියෙන්නේ කර්තෘටනේ. right. එහෙනම් මෙන්න මේකයි කර්තෘකාරක වාක්‍යයක්. ඒ නිසා සාධාරණ හිතලා බැලුවොත් අපි මූලිකවම ලියන්න ඕන කවද? කර්තෘ. එහෙනම් මෙන්න මේ ක්‍රියාපද දෙකක් සහිත වාක්‍යාංශ ගොඩනගද්දී ක්‍රමයක් තියෙනවා. තේරුණා නේද? එහෙනම් මුලින්ම ලියන්නේ අපි කර්තෘවනේ. දැන් සාධාරණව හිතලා බලන්න ක්‍රියාපද දෙකක් තියෙනවා. මේ ක්‍රියාපද දෙකක් තිබ්බට ක්‍රියාපදෙන් අපි පළමු ක්‍රියාව දන්නවා, දෙවෙනි ක්‍රියාව දන්නවා. එහෙනම් මුලින්ම ලියන්න ඕන පළමු ක්‍රියාවද දෙවෙනි ක්‍රියාවද? හොඳට අහගන්න. මොන ක්‍රියාවද ලියන්නේ අපි? අන්න right නේ. මොන ක්‍රියාවද? පළමු ක්‍රියාව. ඔන්න අහගන්න. ක්‍රියාපද දෙකක් සහිත අවස්ථාවේ වාක්‍යාංශ ගොඩනගද්දී ඒකේ ක්‍රමවේදයක් තියෙනවා, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මත නීතියක් තියෙනවා. මුලින්ම අපි කර්තෘව ලියනවා, ඊට පස්සේ ලියනවා මොන ක්‍රියාවද? පළමු ක්‍රියාව. right. කර්තෘව ලිව්වා, පළමු ක්‍රියාව ලිව්වනේ. ඔන්න දැන් පළමු ක්‍රියාව මෙයානේනේ. ඔන්න මෙයා කණින් අල්ලලා අපි අදන් එනවා මෙතෙන්ට. right. එනකොට මෙයාට සම්බන්ධ වස්තුවක් ඉන්නවා, එයා කෑ ගහනවා. මම දාලා යන්න එපා කියලා. right. එහෙනම් දැන් මෙයාට සම්බන්ධ වස්තුවක් අපි මෙයාගේ ළඟින් තියෙනවානේ. හොඳට අහගන්න. ඔන්න එහෙනම් පළමු කියන පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව. right. ඔන්න එහෙනම් ක්‍රියාපද දෙකක් සහිත වාක්‍යාංශ ගොඩනගද්දී මුලින්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මත නීතියක් තියෙනවා. මේ තියෙන විදිහට අපි වචන ආදේශ කරන්න බෑ ඉංග්‍රීසි භාෂාවේ. ඒ ක්‍රමවේදයක් පිළිවෙලක් තියෙනවා. එහෙනම් මුලින්ම අපි කර්තෘ ලියනවා, ඊට පස්සේ ලියනවා පළමු ක්‍රියාවනේ. මේ පළමු ක්‍රියාව අපි ගෙනනකොට මෙයාට සම්බන්ධ වස්තුවක් ඉන්නවා. එයා කෑ ගහනවා මම දාලා යන්න එපා කියලානේ. එහෙනම් එයත් අපි මෙයාගේ ළඟින් තියෙනෝනේ. එහෙනම් ඊට පස්සේ ලියනවා මොකද්ද? පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව. right. හොඳට අහගන්න සියලුම දෙනා. දැන් අහගන්න දෙවන ක්‍රියාවක් ලියන්න කලින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මත නීතියක් තියෙනවා. මෙන්න මෙයා දාන්නලු. හොඳට අහගන්න මම මේක ලොකුවට ලියනවා හේතුව බොහෝ ළමයි මෙන්න මේක හලනවා. ඒ නිසා මම ලොකුවට ලියනවා. right. හොඳට අහගන්න මේක. මේක මේ ලොකුවට ලියන්නේ ළමයි මේක හලනවා. ගොඩක් දුරට වාක්‍යාංශ ලියද්දී අපිට අවුලලා තියෙනවා. මෙන්න මෙයාව දාන්නේ නැහැ දෙවෙනි ක්‍රියාපද දෙකේ වාක්‍ය රටාවන් වලදී. මේ බලන්න තවත් මම මේක කලර් කරනවා. එයි. මේක හලන්න නැති නිසා අමතක නොවෙනවට මේක මොකද්ද කරන්නේ මම? කලර් කරනවා. හොඳට අහගන්න. right. මේ බලන්න මේ මොකක්ද දාලා තියෙන්නේ මේ? හොඳට අහගන්න. මේ දාලා තියන්නේ අපි කවුද? 2 නේ. TO2. එහෙනම් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මත නීතියක් තියෙනවා. කර්තෘ ලියලා පළමු ක්‍රියාව ලියලා පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව ලියලා
දෙවන ක්‍රියාවක් ලියන්න කලින් ජාත්‍යන්තර පිළිගත් සම්මත නීතියක් තියෙනවා to භාවිතා කරනවා. to දාන්න ඕන අපි. හරිද? right. අහගන්න. to දානවා අපි. හොඳ නීතියක් තියෙනවා. හොඳට අවධානයෙන් අහගන්න. මෙන්න මේ to ලිව්වා කියන්නේ to ඉල්ලන්නේ පිරිසිදු බිහි වුණු අවස්ථාව ක්‍රියාපදේ. අපිරිසිදු වෙච්ච එකට කැමති නෑ. එහෙනම් ඔන්න දෙවන ක්‍රියාවේ මේ to අයි අපිරිසිදු වෙච්ච උනා කියන්නේ මොකද්ද අපි? ගිය last week එකේ අපි lesson එකේදී කරා මෙන්න මේ simple present tense වලදී අපි වාක්‍යාංශ ගොඩනගද්දී කර්තෘ කණ්ඩායම් දෙකකට අනුව අපි ක්‍රියාපදය හැසිරෙව්වේ. එහෙනම් I සහ U වල සියලුම ඒකවචන අත්රුන් සඳහා ක්‍රියාවෙහි අගට අපි s શબ્දයක් එක්කලානේ. හොඳට මතක තියාගන්න. එහෙනම් ක්‍රියාව අපිරිසිදු කරා අපිනේ. මෙන්න මේ go කියන ක්‍රියාපදයේ අගට අපි එක් කරා S શબ્දය. එහෙනම් මේ go කියන්නේ ක්‍රියාපදයේ පිරිසිදු බිහි වුණු අවස්ථාව. මෙයා අපිරිසිදු කරා අපි මෙයා ඊගකට es දාලා S શબ્දයක් දාලා. එහෙනම් අහගන්න හොඳට. මෙන්න මේ to ඉල්ලන්නේ ක්‍රියාපදයේ පිරිසිදු බිහි වුණු අවස්ථාව. හොඳට අහගන්න. එහෙනම් අපි ලියනවා දෙවන ක්‍රියාවේ මොන අවස්ථාවද? පිරිසිදුනේ. අපිරිසිදු ඒව නෙවෙයි පිරිසිදු බිහි වුණු අවස්ථාව. right. ඔන්න අහගන්න කර්තෘ ලියනවා මුලින්ම ඊට පස්සේ ලියනවා පළමු ක්‍රියාව ඊට පස්සේ පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව ලියනවානේ. ඊට පස්සේ ජාත්‍යන්තර පිළිගත් සම්මත නීතියක් තියෙනවා. දෙවන ක්‍රියාව ලියන කලින් to භාවිතා කරන්න ඕන. to ඉල්ලන්නේ නිතරම ක්‍රියාපදයේ පිරිසිදු බිහි වුණු අවස්ථාවනේ. එහෙනම් දෙවන ක්‍රියාවේ පිරිසිදු බිහි වුණු අවස්ථාව මෙන්න අපි එන දෙවන ක්‍රියාව මෙතෙන්ට ගේනවා. දෙවන ක්‍රියාව මෙතෙන්ට ගේනකොට එයාට සම්බන්ධ වස්තුවක් ඉන්නවා. එයත් කෑ ගහනවා මම දාලා යන්න එපෝ කියලානේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ අපි? එහෙනම් මෙයාට සම්බන්ධ වස්තුවත් අපි මේ දෙවන ක්‍රියාව ළඟින් තියෙනවා. එහෙනම් ලස්සනට කියන දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව. right. දැන් හොඳට අහගන්න. හොඳට අවධානය යොමු කරන්න. ඔන්න පැටිය ක්‍රියාපද දෙකක් සහිත වාක්‍යාංශ කොට නගද්දී පිළිගත් සම්මත නීතියක් තියෙනවා. මුලින්ම ලියන්නේ කර්තෘව ඊට පස්සේ ලියනවා පළමු ක්‍රියාවනේ. එහෙනම් පළමු ක්‍රියාවට සම්බන්ධ වැඩියෙන් කෙනෙක් ඉන්නවා. පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව ඔන්න to දානවා. දෙවන ක්‍රියාවල් ලියන්න කලින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මත නීතියක් තියෙනවා. to භාවිතා කරන්න ඕන අපිනේ. එහෙනම් to දැම්මා. to එක සෙල්ලම් කරන්න බෑ. to කැමැති පිරිසිදු බිහි වුණු අවස්ථාවට. එහෙනම් මෙතන ලියන්නේ අපි දෙවන ක්‍රියාවේ පිරිසිදු බිහි වුණු අවස්ථාව. ඊට පස්සේ ලියනවා අපි දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුවනේ. right. අහගන්න ටික. ඔන්න එහෙනම් දැන් නැවතත් කියන්න මේක ක්‍රියාපද දෙකක් සහිත වාක්‍යාංශ කොට නගද්දී නීතියක් තියෙනවා සම්මත ක්‍රමයක් තියෙනවා. මුලින්ම ලියන්නේ අපි කර්තෘව ලියනවනේ. ඊට පස්සේ පළමු ක්‍රියාව ලියනවා. පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව ලියනවා. to ලියනවා. දෙවන ක්‍රියාවේ පිරිසිදු බිහි වුණු අවස්ථාව දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව. දැන් මේක ලෙසන් එකක් කරාට පස්සේ සියලුම දෙනා තවත් කෙනෙකුට කියලා දෙන හැකියාව තියෙන්න ඕන. ඒ වගේ මේක අධ්‍යයනය කරන්න ඒ හැකියාව එන්න පරිදි තමයි අපි ටීච් කරන්නේ. ඒ නිසා දැන් මේක මතකෙන් කියන්නේ මේ බෝඩ් එක දිහා බලන්න නැතුව හැමෝම නැවතත් කියන්න. ක්‍රියාපද දෙකක් සහිත අවස්ථාවේ වාක්‍යංශ ගොඩනගද්දී අපි මුලින්ම කර්තෘව ලියනවා. ඊට පස්සේ ලියනවා මොන ක්‍රියාවද? පළමු ක්‍රියාව. ඊට පස්සේ ලියනවා පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව ලියනවා. දෙවන ක්‍රියාවල් ලියන්න කලින් අපි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මත නීතියක් තියෙනවා. අපි to භාවිතා කරනවා. to එක සෙල්ලම් කරන්න බෑ. to කැමති පිරිසිදු බිහි වුණු අවස්ථාවට. එහෙනම් ක්‍රියාපදේ අපි පිරිසිදු බිහි වුණු අවස්ථාව ලියනවා. එහෙනම් goes ලියන්න බෑ go ලියන්න ඕනනේ. comes ලියන්න බෑ come ලියන්න ඕන. ඒ වගේ stem එක infinitive එක තමයි අපි ක්‍රියාපදේ ලියන්නේ. මෙන්න මේ to වත් එක්කනේ. ඊට පස්සේ දෙවන ක්‍රියාව ලියනකොට දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුවක් තියෙනවා. එහෙනම් අපි ඊළඟට ලියනවා දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව. ඔන්න වාක්‍යයට හැමෝම පාඩම් කරගන්න. දැන් අපි මෙන්න මේ පිළිවෙලට අනුව මේ වාක්‍ය ආදේශ කරමු සිංහලෙන්. අපි ඉංග්‍රීසි වලට යන්න ඕනේ නෑ නේද? ආගන්න බැටිය මෙන්න මුලින්ම ලියන්නලු කර්තෘවනේ. එහෙනම් කර්තෘව කවුද මේකේ? හොඳට හොයලා බලන්න කර්තෘව අපිනේ. ඔන්න ලියනවා එහෙනම් පිළිවෙල අපි. right. එහෙනම් මෙතන ඊළඟට තියන්නලු මොන ක්‍රියාවද? පළමු ක්‍රියාවනේ. කොහොමද පළමු ක්‍රියාවනේ? කොහෙද තියෙන්නේ? right. මෙන්න මෙතන තියෙන පළමු ක්‍රියාව. මොකද්ද පළමු ක්‍රියාව? එනවා කියන එකනේ. මේක පළමු ක්‍රියාව. right. එහෙනම් මෙයාගේ කණෙන් අල්ලලා දැන් ඉන්න මෙතෙන්ට. right. ඔන්න මෙතෙන්ට ආවා
පළමු ක්‍රියාව තියෙනවා අපි එනවා. දැන් මෙයාගේ එනකොට මෙයාගේ වස්තුව කෑ ගහනවා. ඒ නිසා අපි මේක සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. එහෙනම් මෙයාගේ වස්තුවත් අපි ලියනවා මෙතන ඉන්නේ එන්නේ කොහෙද මෙහි. එහෙනම් අපි එනවා මෙහි right. ඊට පස්සේ ලියන්නේ මොකද්ද? මේ පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව තමයි මෙහි කියන්නේ නේ. ඊට පස්සේ ලියනවා to නේ. අපි එනවා මෙහි to ඔන්න දෙවන ක්‍රියාව. කො දෙවන ක්‍රියාව? අන්න right. මේ තියෙන දෙවන ක්‍රියාවනේ. අපි මේක ඉගෙන ගත්ත දෙවන ක්‍රියාව. ඉගෙන ගන්න ලස්සනට කියන්නේ ඉගෙන ගන්න right. දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුවක් තියෙනවා. මෙන්න දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව එයත් අපි මෙයාගේ ළඟින් තියෙනවා. මොකද්ද? ඉගෙන ගන්න ඉංග්‍රීසි. right. ඔන්න වාක්‍ය හොඳට කියන්න. කර්තෘව ලියනවා, පළමු ක්‍රියාව ලියනවා, පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව ලියනවනේ. to ලියනවා, දෙවන ක්‍රියාවේ පිරිසුදු වීම අවස්ථාව ලියනවා, දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව ලියනවනේ. එහෙනම් කර්තෘව කවුද? අපිනේ. පළමු ක්‍රියාව මොකද්ද? එනවානේ. ඊට පස්සේ පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව මොකද්ද? මෙහි to ලියන්න ඕනේ. මේ to ලොකුවට ලියුවේ ළමයි හලනේ හින්දා to දෙවන ක්‍රියාව මොකද්ද? අපි කියන්නේ ඉගෙන ගන්න ඉංග්‍රීසි. එන පිළිවෙල ලස්සනට කියන්න හැමෝම අපි එනවා මෙහි toත් එක්ක ඉගෙන ගන්න ඉංග්‍රීසි. කියන්න ලස්සනට අපි එනවා මෙහි to ඉගෙන ගන්න ඉංග්‍රීසිනේ. දැන් අපි මේ තව වාක්‍යයක් ගමු. ඉංග්‍රීසි වලින් ලියන්න කලින් ඉන්නේ ඒගොල්ලෝ මල් පූජා කරන්න පන්සලට යනවානේ. right. අහගන්න. හොඳට අහගන්න පැටියා. ඔන්න අපි ඒකත් ලියමු මෙතන ඉන්නේ. ඔන්න බලන්න අවධානය යොමු කරන්න සියලුම දෙනා. මේ බලන්න ඒගොල්ලෝ පන්සලට යනවා මල් පූජා කරන්න. right. මේක අමාරුයින්ද තව වාක්‍යයක් ගත්තේ මම බලන්න මේකේ දැන් ඒගොල්ලෝ පන්සලට යනවා මල් පූජා කරන්නනේ. right. දැන් බලන්න මේකේ කර්තෘව කවුද? ඒගොල්ලෝනේ. තේරුණා නේද? මෙයාට අපි කියනවා කවුද කර්තෘනේ? right. ක්‍රියාපද දෙකක් සහිත වාක්‍යයක්. ක්‍රියාපද දෙකක් තියෙනවා. එකක් තමයි පූජා කරනවා කියන එක, අනිත් ක්‍රියාව තමයි යනවා කියන එකනේ. දැන් මේකෙන් හොඳට බලන්න පළමුව මුලින්ම කරපු ක්‍රියාව මොකද්ද අපි? යන එකද පූජා කරන එකදනේ? right. මුලින්ම කරේ මොකද්ද අපි? යන එකනේ. ඉස්සෙල්ලා යන්නේ මේ පූජා කරන්න කලින් නේද බැටියා? අහගන්න එහෙනම් මෙන්න මෙයාට අපි දැම්ම පළමු ක්‍රියාව. මෙන්න මේක ඇවිල්ලා දෙවන ක්‍රියාව පූජා කරන්නේ දෙවනුවනේ. ඉස්සෙල්ලාම යනවා දෙවනුව පූජා කරනවානේ. යන්නේ කොහාටද? පන්සලට. ඒක කාගේ වස්තුවද? පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව. පූජා කරන්නේ මොනවද? මල්. ඒ කාගේ වස්තුවද? දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුවනේ. right. එන අහගන්න. දැන් අපි ඒකත් ලියමු මේ පිළිවෙලටනේ. ඔන්න මුලින්ම ලියනවා කාවද අපි? කර්තෘ. කර්තෘ කියන්නේ කවුද? ඒගොල්ලෝ. හොඳට අහගන්න සියලුම දෙනා. ඒගොල්ලෝනේ. ඊට පස්සේ පළමු ක්‍රියාව මොකක්ද එන්නේ ඒකේ? යනවද පූජා කරනවද? යනවා කියන එකනේ. ඔන්න එහෙනම් මුලින්ම ලිව්වා කර්තෘව පිළිවෙලට අනුව. ඊට පස්සේ ලියනවා පළමු ක්‍රියාව නේ. ඒගොල්ලෝ යනවා. කොහෙද යන්නේ? පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව. යන්නේ කොහෙද? පන්සලටනේ. හොඳට අහගන්න. පන්සලට to ලියනවා අපි. එහෙම ලියනවා to. ඊට පස්සේ දෙවෙනි ක්‍රියාව මොකද්ද? පූජා කරන්න. ඔන්න දෙවෙනි ක්‍රියාව ලියනවා අපි මොකද්ද? පූජා කරන්න. දෙවෙනි ක්‍රියාවට සම්බන්ධ වස්තුව තමයි මල් කියන්නේ. right. ඔන්න දැන් ක්‍රියාපද දෙකක් සහිත අවස්ථාවේ වාක්‍යාංශ ගොඩනගද්දී අපි හැඩගස්ස ගන්න ඕන මෙන්න මේ ක්‍රියාව පිළිවෙලට හැඩගස්ස ගන්න ඕන මෙන්න මේ රටාවට අනුවනේ. දැන් අපි ඉමේට මේකට වචන ආදේශ කරමු නේ. අපි දන්නවා දැන් වචන ඉගෙනගෙන තියෙන්නේ. අපි කියන්නේ we එනවා කියන්නේ ක්‍රියාපදේ මොකද්ද? come. මෙහෙ කියන්නේ මොකද්ද? පැටි අහගන්න. here නේ. to ලියන්න ඕන. හැබැයි toත් එක්ක ලියන්නේ ක්‍රියාපදේ පිරිසිදු බිහි වුණු අවස්ථාව ඉගෙන ගන්නවා කියන එක ස්ටෙම් එක ඉන්ෆිනිටිව් අපි ලියන්නේ. එහෙනම් ඉගෙන ගන්නවට අපි කියනවා මොකද්ද? learn කියලානේ. learn. මෙයාගේ අකට શબ્දයක් දැම්මොත් හරියනවද? නෑ. to කැමති නෑ શબ્ද දාණයට. to කැමති නිතරම ක්‍රියාපදේ පිරිසිදු බිහි වුණු අවස්ථාවේ නම් අපි කියන්නේ we එනවා කියන්නේ come. මෙහෙ කියන්නේ here. to ලිව්වා අපි. toත් එක බිහි වුණු අවස්ථාව ලිව්වා. ඊට පස්සේ ඉංග්‍රීසි වලට අපි කියන මොකද්ද? English. ලස්සනට කියන්න වාක්‍ය හැමෝම කියන්න
we come here to learn English. ඔන්න වාක්‍යංශ දීර්ඝ වෙනව ලස්සන වෙනවනේ. එහෙනම් ක්‍රියාපද දෙකක් සහිත අවස්ථාවේ වාක්‍යංශ අපිට නිතරම භාවිතා කරන්න වෙනවා පැටි. එහෙනම් මෙන්න මේ ජාත්‍යන්තර පිළිගත් සම්මත නීතියක් තියෙනවා. ඒ නීතියට අනුව තමයි අපි මෙන්න මේ වාක්‍යය ගොඩනගන්නේ. දෙවෙනි වාක්‍යය ගමු අපිනේ. මේක පළවෙනි වාක්‍යය අපි දෙවෙනි එක ගමු බලන්න. right. ඒගොල්ලෝ යනවා පන්සලට පූජා කරන්න මල්නේ. පූජා කරන්න මල්. right. දැන් ගන්න වචන ආදේශ කරනවා. ඒගොල්ලෝ කියන්නේ අපි දන්නවනේ. කතෘන් දන්නවා. ඒගොල්ලෝ කියන්නේ දේ. හොඳට අහගන්න. ඕනම කෙනෙකුට පුළුවන් මේක ස්ටඩි කරන්න. ඒගොල්ලෝ කියන්නේ දේ, යනවා කියන්නේ go. ආගන්න පැටියා මෙතන කියන්න දෙයක් තියෙනවා. මෙන්න මේ ගෝට අපි කලින් ඉගෙන ගත්ත to ආවේනිකයි කියලා නේ. හොඳට අහගන්න. මෙන්න මේ go කියන ක්‍රියාපදේ ලිව්වොත් to ආවේනිකයි කියලා ඉගෙන ගත්තා. ඒත් යම් ස්ථානවලදී අපි to භාවිත කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතන දානවා අපි පන්සලට they go to පන්සලට කියන්නේ අපි මොකද්ද? temple නේ. කියන ලස්සනට temple. ඔන්න to දානවා. to දාන්නේ මේ දෙවන ක්‍රියාවක් ලියන්න කලින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මත නීතිය to දානවා. to ඉල්ලන ක්‍රියාපදේ පිරිසිදු බිහිවන අවස්ථාව. එහෙනම් පූජා කරනකොට අපි කියන offer කියන ලස්සනට offer. verb එක මොකද්ද? offer. මල් වලට කියනවා flowers කියන්නේ flowers. ලස්සනට කියන්නේ flowers නේ. right. එහෙනම් හොඳට වාක්‍ය කියන්න හැමෝම they go to temple to offer flowers. නැවතත් කියන්න they go to temple to offer flowers. අහගන්න. මෙන්න මෙතන මේ to දෙකක් තියෙනවා. ඒ දෙක පටලවා ගන්න එපා. මේක ඇවිල්ලා ගෝට ආවේනික to මේක ඇවිල්ලා දෙවන ක්‍රියාවක් ලියන්න කලින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මත නීතියක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ to. එහෙනම් මේ to they to නෑ නේ. එහෙනම් මෙතන to දෙකක් තියෙනවා. ඒ දෙක පටලවා ගන්න එපා. right. එහෙනම් අහගන්න. ඔන්න එහෙනම් අපි ක්‍රියාපද දෙකක් සහිත අවස්ථාවේ වාක්‍යාංශ ගොඩනගද්දී මේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මත නීතියක් තියෙනවා. එහෙනම් නැවතත් හැමෝම කියන්න මුලින්ම අපි ලියන්නේ කාවද? කතෘව ලියනවා නේ. ඊට පස්සේ ලියන මොන ක්‍රියාවද? පළමු ක්‍රියාව. ඊට පස්සේ ලියන්නේ මොකද්ද? පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව ලියනවා. එහෙනම් දෙවන ක්‍රියාවක් ලියන කලින් අපි to දානවා නේ. ඊට පස්සේ දෙවන ක්‍රියාවේ පිරිසුදු බිහිවන අවස්ථාව ලියලා අපි දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව ලියනවා නේ. right. දැන් අපි තව වාක්‍ය දෙකක් විතර ගමු බලන්න නේ. right. මෙන්න බලන්න. ඔහු චිත්‍රපටි බලන්න කොළඹ යනවා. ඒ කියන්නේ මෙහි තිබිච්ච ඔක්කොම බලලා දැන් කොළඹ යනවා. කොළඹ යනවා. right. ඔන්න අහගන්න දැන් හොඳට බලන්න මේ වාක්‍යයේදීනේ ක්‍රියාපද හියතේ දෙකක් තියෙනවානේ. මොකද්ද දෙක? යනවා කියන ක්‍රියාව සහ බලනවා කියන ක්‍රියාවනේ. මේ ක්‍රියාවන් දෙකම කරන එක කවුද? ඔව්නේ. කතෘවනේ. එහෙනම් පළමු ක්‍රියාව මෙයානේ. දෙවෙනි ක්‍රියාව බලන එකනේ. පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව කවුද? කොළඹ. යන්නේ කොහෙද? කොළඹනේ. right. බලන්නේ මොනවද? චිත්‍රපටි. එහෙනම් මේ කාගේ වස්තුවද? දෙවෙනි ක්‍රියාවට සම්බන්ධ වස්තුවනේ. මේ කතෘනේ. නැවතත් ආගන්න කතෘ. එහෙනම් පිළිවෙල කියන්නේ කතෘ මුලින්ම ලියනවා ඔහුනේ. ඊට පස්සේ පළමු ක්‍රියාව ලියනවා මොකද්ද? යනවා. පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව මොකද්ද? කොළඹනේ. right. කොළඹ to ලියන්න ඕන. දෙවෙනි ක්‍රියාව ලියන්න කලින් to දෙවෙනි ක්‍රියාව ලියනවා අපි මොකද්ද? බලන්න. දෙවෙනි ක්‍රියාවට සම්බන්ධ වස්තුව මොකද්ද? චිත්‍රපට. right. දැන් කතෘ ඔහුනේ. right. දැන් ඔන්න වාක්‍ය අපි ලියනවා. ඔන්න වචන ආදේශ කරනවා. ඔහු කියන්නේ he. හැමෝම කියන්නේ he නේ. ඔහු කියන්නේ he. යනවා කියන්නේ go. right. යනවා කියන්නේ go. අපි ඉගෙන ගත්ත නීතිය මොකද්ද? කතෘ ඒකවචන simple present tense වල I සහ you හැර මෙන්න බලන්න මේවා use කරන්න වෙන අවස්ථාවල් වැටියා. I සහ you හැර සියලුම ඒකවචන කතෘ සඳහා සරල වර්තමාන කාලයේ ඕනෑම ක්‍රියාවක් කරනකොට අපි ක්‍රියාපදේ පිරිසිදු බිහිවන අවස්ථාවේ යකට අනිවාර්යෙන් මේ શબ્දයක් එක්කලා. එහෙනම් කතෘ ඔහු කියන්නේ ඒක වචනයි. මෙතෙන්දී අපි කරන දෙයක් කරන්නේ පළමු ක්‍රියාවට පමණයි. කතෘ ඒක වචන නිසා ක්‍රියාවෙහි යකට අනිවාර්යෙන්ම අපි ඒ શબ્දයක් එක්කල යුතුයි. ඕවලින් අවසන්ෙච්ච නිසා තමයි අපි es එක්කලනේ. එහෙනම් he goes to Colombo. ඔන්න to ලියනවා අපිනේ.
ටූත් එක ලියන්න ක්‍රියාපදේ පිරිසුදු බිහි වුණ අවස්ථාව බලනකොට අපි කියනවා චිත්‍රපටි වලට කියනවා ෆිල්ම්ස්. ලස්සනට කියන වාක්‍යය. he go නෙවෙයි පැටිය. හොඳට අහගන්න මෙන්න මෙතන හොඳට අවධානය යොමු කරන්න සියලුම දෙනා. කච්චු ඒකවචන නිසා simple present tense නිසා ක්‍රියාවලියකට අනිවාර්යයෙන්ම අපි શબ્දයක් දැම්මියේ යුතු. එහෙනම් go නෙවෙයි goes වෙයි තියෙන. ඕ වලින් අවසන් වෙච්ච මතක තියාගන්න නීතිය. අපි කලින් ඉගෙන ගත්තනේ ඕ වලින් ch වලින් sh වලින් double s සහ x වලින් අකුරු වලින් අවසන් වෙන ක්‍රියාපදයකට s શબ્දයක් එක්ක කරනවා නම් අපි es එක්කලා ඒකයි මෙතෙන්ට es දැම්මේ. කච්චු ඒකවචනයි. ඊට පස්සේ to Colombo to see films. හොඳට අහගන්න විශේෂ දෙයක් තියෙනවා. මේ කච්චු ඒකවචනයි කියලා කරන දෙයක් කරන්නේ පළමු ක්‍රියාවට පමණයි. අපි දෙවන ක්‍රියාවට මොනම හේතුවක් නිසාවත් කච්චු ඒකවචනයි කියලා શબ્දයක් එක්ක කරන්න යන්නේ නැහැ. ඇයි ඒ? මෙන්න මේ to කැමති නෑ ඒ શબ્දයක් එක්ක කරපුවට to කැමති නිතරම ක්‍රියාපදේ පිරිසුදු බිහි වුණු අවස්ථාවට. right. එහෙනම් හොඳට අහගන්න. දැන් ඔන්න එහෙනම් අපි ක්‍රියාපද දෙකක් සහිත අවස්ථාවේ වාක්‍යාංශ ගොඩනගන ආකාරයනේ. right. තව වාක්‍යයක් ගමු අපිනේ. හොඳට අහගන්න. තව එකක් ගමු. අපෝඩ සංකීර්ණ වාක්‍යයක් ගමු බලන්නනේ. මෙන්න බලන්න රාජ්‍යය සෑම පරිශ්‍රමයක්ම දරනවා. සෑම පරිශ්‍රමයක්ම දරනවා දැවෙන ප්‍රශ්න විසඳන්න. දැවෙන ප්‍රශ්න විසඳන්න. right. හොඳට අහගන්න පැටිය. දැන් හොඳට බලන්න මෙන්න මේ වාක්‍ය දිහා සියලුම දෙනා අවධානය යොමු කරන්න. රාජ්‍යයේ සෑම පරිශ්‍රමයක්ම දරනවා දැවෙන ප්‍රශ්න විසඳන්න නේ. right. ඔය ඉංග්‍රීසි නිවුස් පේපර්ස් මට්ටමේ වාක්‍යයක් මම ගත්තේ පොඩ්ඩක් නේ. පොඩ්ඩක් ඉදිරියේදී අපි ඒවා ස්ටඩි කරන්න ඕන නේ. ඉංග්‍රීසි නිවුස් පේපර්ස් කියවන්න ඕන. ඒ වගේම පොත් කියවන්න ඕන නේ. අපි පොඩ හැඩ ගැහිලා ඒ තත්ත්වයට යමු. right. දැන් මේක බලන්න. කත්රුව කවුද? කත්රු කියන්නේ මොම කියන්නේ? කවුද? රාජ්‍යයනේ. මෙන්න මෙයා කත්රු. right. ඔන්න දැන් පළමු ක්‍රියාව මොකද්ද? ක්‍රියාපද දෙකක් තියෙනවා. දරනවා කියන ක්‍රියාව සහ විසඳනවා කියන ක්‍රියාව. හොඳට අහගන්න පැටියා. මෙන්න මේ ක්‍රියාපද දෙකේ මුල් ක්‍රියාව මොකද්ද? පළමු ක්‍රියාව රාජ්‍යයේ සෑම පරිශ්‍රමයක්ම දරනවා දැවෙන ප්‍රශ්න විසඳන්නනේ. right. එහෙනම් මෙන්න පළමු ක්‍රියාව මොකද්ද? දරනවා කියන එක. එහෙනම් දෙවෙනි ක්‍රියාව තමයි විසඳනවා කියන එක නේ. සෑම පරිශ්‍රමයක්ම දරනවා දැවෙන ප්‍රශ්න විසඳන්නේ. දරනවා කියන්නේ පළමු ක්‍රියාව. එහෙනම් පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව මොකද්ද? සෑම පරිශ්‍රමයක්මනේ. right. දෙවෙනි විසඳන්නේ මොනවද? දැවෙන ප්‍රශ්නේ. විසඳන්නේ සෑම පරිශ්‍රමයක්ම නෙවෙයිනේ නේද? මෙන්න මේ විසඳන්න කියන්නේ දෙවන ක්‍රියාවේ නම් දෙවන ක්‍රියාවට වැඩියෙන් සම්බන්ධ වස්තුව තමයි මොකද්ද? දැවෙන ප්‍රශ්න. right. එතකොට පිළිවෙල ලියන්න ඕන. අපි කොහොමද පිළිවෙල ලියන්නේ? මුලින්ම කර්තෘව ලියනවා අපිනේ. දැන් දන්නවා වාක්‍යයට මොකද්ද කියලා? මුලින්ම කර්තෘව ලියනවා රාජ්‍යයනේ. ඊට පස්සේ මොකද්ද? පළමු ක්‍රියාව මේ ඉන්නේ පළමු ක්‍රියාවනේ. ඊට පස්සේ පළමු ක්‍රියාව ලියන මොකද්ද? අපි දරනවා. මොකද්ද දරන්නේ? පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව කියන්නේ මොකම කියන්නේ? සෑම පරිශ්‍රමයක්මනේ. පරිශ්‍රමයක්ම. ඔන්න පළමු ක්‍රියාව ලිව්වා. පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව ලිව්වා. ඔන්න to ලියනවා. එහෙනම් දෙවෙනි ක්‍රියාව මොකද්ද? විසඳන්න. හැමෝම කියන්නේ විසඳන්න. ලස්සනට කියන්න විසඳන්න. දෙවෙනි ක්‍රියාවට සම්බන්ධ වස්තුව මොකද්ද? විසඳන්නේ මොනවද? දැවෙන ප්‍රශ්න. right. නැවතත් හැමෝම පිළිවෙල කියන්න. රාජ්‍යය දරනවා සෑම පරිශ්‍රමයක්ම to විසඳන්න දැවෙන ප්‍රශ්න. right. තේරෙනවද උත්තරනේ? right. දැන් ගන්න රාජ්‍යයට අපි කියනවා the government කියලා. කොහොමද කියන්නේ පැටියා? the government. the government. right. the government කියන්නේ රාජ්‍යය. කර්තෘවනේ. දරනවා කියන්නේ මේ
දරනවා කියන්නේ මේක. right. පොඩි දෙයක් අඩු වෙලා තියෙනවා. හැම මල්ල ගන්න චුට්ට අවධානයෙන් බලන්න. ඒක හිතන්න පොඩ්ඩක් සියලුම දෙනා. right. මොකද්ද? the government කියන්නේ කර්තෘ ඒක වචනයි. ඒක වචන නම් මෙන්න මේ ක්‍රියාපද දෙකක් සහිත අවස්ථාවේ වාක්‍යයන් වල ගොඩනගද්දී ක්‍රියාපදයේ යකට මොන શબ્දයක් දැමිය යුතුද? ඒ શબ્දය. එහෙනම් make the makes නේ. right. හොඳට අහගන්න. the government makes හරි නේද? එහෙනම් makes කියන්නේ මොකද්ද? පළමු ක්‍රියාව. සෑම පරිශ්‍රමයක්ම නේ දරනවා, රජය දරනවා සෑම පරිශ්‍රමයක්ම නේ. එහෙනම් සෑම පරිශ්‍රමයකට අපි කියනවා කියන්නේ මොම් කියන්නේ every කියන්නේ සෑම ඉගෙන ගත්තා. every effort ඔන්න එහෙනම් දැන් දාන්න වෙන්නේ අපිට මොකද්ද? to නේ. කර්තෘ වෙයිලා රජය the government දරනවා කියන්නේ verb එක ක්‍රියාපදේ make කියන එක යකට අපි දැම්මයි શબ્දයක් the government කියන්නේ ඒක වචන නිසා එහෙනම් කර්තෘව ලිව්ව පළමු ක්‍රියාව ලිව්ව පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව ලිව්ව මොකද්ද සෑම පරිශ්‍රමයකට අපි කියනවා every effort කියලා නේ. ඊට පස්සේ දෙවන ක්‍රියාවක් ලියන්න කලින් ලියනවා අපි to නේ. හරි නේද? ඊට පස්සේ විසඳනවට අපි කියනවා solve කියලා නේ. solve කියන්නේ විසඳනවා. right. දැන් ප්‍රශ්න වලට අපි කියනවා මොකද්ද? the burning කියන ලස්සනට the burning හැමෝම කියන්නේ the burning ප්‍රශ්න වලට අපි කියනවා මොකද්ද? the burning problems. right. දැන් කියන හැමෝම කියන්නේ දැන් බලන්න හොඳට බලන්න. රාජ්‍යයේ සෑම පරිශ්‍රමයක්ම දරනවා දැවෙන ප්‍රශ්න විඳන්න නේ. කර්තෘව කවුද? රාජ්‍යය නේ. ඊට පස්සේ පළමු ක්‍රියාව මොකද්ද? දරනවා නේ. දරන්නේ පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව මොකද්ද? සෑම පරිශ්‍රමයක්ම දෙවන ක්‍රියාව මොකද්ද? විසඳන්න. මෙන්න මේ දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව තමයි දැවෙන ප්‍රශ්නනේ. නම් පිළිවෙල හැමෝම කියන්නේ සිංහලෙන් කියන්නේ රාජ්‍යය දරනවා සෑම පරිශ්‍රමයක්ම to විසඳන්න දැවෙන ප්‍රශ්නනේ. right. හොඳට අහගන්න. රාජ්‍යය කියන්නේ අපි the government කියලා කියනවා රාජ්‍යයට කර්තෘ ඒක වචනයි. එහෙනම් ක්‍රියාවේ යකට අපි s શબ્දයක් දාන්න ඕනේ. එහෙනම් verb එක මොකද්ද? දරනවා කියන්නේ make නේ. make නෙවෙයි makes දාන්න වෙන s શબ્දයක් නේ. එහෙනම් සෑම පරිශ්‍රමයකට අපි කියන every effort කියලා නේ. ඊට පස්සේ to දානවා to එක ලියන ක්‍රියාපදේ පිරිසිදු බියුණු අවස්ථාව විසඳනවට අපි කියනවා solve. දැවෙන ප්‍රශ්න වලට කියනවා අපි the burning problems නේ. ලස්සනට කියන හැමෝම කියන්නේ the government makes every effort නේ to solve the burning problems නේ. right. එහෙනම් ඔන්න ක්‍රියාපද දෙකක් සහිත අවස්ථාවේ වාක්‍යයන් තමයි අපි අද ගොඩනගන්නේ. එහෙනම් සියලුම දෙනා දැනගන්න ඕනේ මේ කොහොමද ලියන්න ඕන කියලා නේද? right. දැන් අහගන්න. එහෙනම් අපි දැන් නැවතත් මතකෙන් කියන්නේ මේ ක්‍රියාපද දෙකක් සහිත අවස්ථාවේ වාක්‍යයන් ගොඩනගද්දී මොකද්ද කරන්නේ? අපි මුලින්ම කර්තෘව ලියනවා ඊට පස්සේ ලියනවා මොන ක්‍රියාවද? පළමු ක්‍රියාව ලියනවා. දැන් මතකෙන් කියන්නේ පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව ලියනවා නේ. ඊට පස්සේ to ලියනවා. to එක අපි ලියන්නේ දෙවන ක්‍රියාවේ පිරිසිදු බියන අවස්ථාව දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව නේ. ඔන්න බලන්න දැන් මේක තව විශේෂ පොඩි දේවල් තියෙනවා. ඒ ටිකත් මම කියන්නම්. මෙන්න බලන්න. ඔහු චිත්‍රපටි බලන්න කොළඹ යනවා නේ. කොහෙද යන්නේ? කොළඹ යනවා. right. දැන් දන්නවා කර්තෘව කවුද? ඔහු නේ. පළමු ක්‍රියාව මොකද්ද? යනවා කියන එක. දෙවෙනි ක්‍රියාව මොකද්ද? බලනවා කියන එක නේ. පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව යන්නේ කොහෙද? කොළඹ නේ. දෙවෙනි ක්‍රියාවට සම්බන්ධ වස්තුව බලන්නේ මොනවද? චිත්‍රපටි. right. දැන් හොඳට අහගන්න. ළමයි මෙන්න මේ ක්‍රියාපද දෙකක් සහිත අවස්ථාවේ වාක්‍යංශ ගොඩනගද්දී මෙන්න මේ සියලුම පද තියෙන්න ඕන නෑ. හරිද? ඔන්න බලන්න මම මෙන්න මේ පළමු මේ කවුද? පළමු ක්‍රියාවනේ. මෙයා කවුද? පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුවනේ. ඔන්න බලන්න මම මෙන්නේ පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව මෙයාගේ නැති කරනවා. right. දැන් හොඳට අහගන්න. පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව නැති කරනවා. එතෙන්දි මොකද්ද අපි කරන්නේ? මේක ලියන්න උන ප්‍රශ්නාර්ථයක් නේ. මොකද්ද කරන්නේ? වස්තුව හිටියත් අපි ලියනවා තියෙන පිළිවෙලට නැතත් ලියනවා. එහෙනම් ඔන්න පිළිවෙල එනවා. මුලින්ම කර්තෘව කවුද එන්නේ? ඔහු නේ. පළමු ක්‍රියාව මොකද්ද? යනවා නේ. අද නේද? පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව තියෙද? නෑ. එහෙනම් දෙවන ක්‍රියාව ලියන්න කලින් අපි to ලියනවා. දෙවන ක්‍රියාව තියෙනවා මොකද්ද? බලන්න කියන එකනේ. ලස්සනට කියන්නේ බලන්න. ඔන්න දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව තියෙනවා. බලන්නේ මොනවද? පැටියා චිත්‍රපටි.
right අහගන්න ඔන්න වස්තුව හිටියත් ලියනවා අපි නැතත් ලියනවා දැන් වචන ආදේශ කරනවා ඔහු කියන්නේ he යනවා කියන්නේ කතෘ ඒක වචනයි න්යාගට ශබ්දයක් දානවා එහෙනම් මෙතන to දෙකක් ලියන්න බෑ ඒකතරනේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මත නීතියක් තියෙනවා දෙවන ක්‍රියාවල් ලියන්න කලින් ඒ to ලියනවා he goes to see බලනකොට කියනවා see චිත්‍රපටි වලට කියනවා films මේ උදාහරණ ගත්ත ළමයින්ට යම් යම් තැන්වලදී මේ පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුවම තියෙන්න ඕනේ අපිට දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව තියෙන්න ඕනත් නෑ ඒම උණ අවස්ථාවක අපි මොකද්ද කරන්නේ අන්න අර වාක්‍ය රටාවට අනුව තියෙන වචන පවණක් අපි ආදේශ කරලා වාක්‍යංශ ගොඩනගනවා. right දැන් බලන්න. මෙන්න මේ පළමු ක්‍රියාව සම්බන්ධ වස්තුව පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව මේ ඇවිල්ලා දෙවන ක්‍රියාව මෙයා කවුද දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව මං එහෙනම් එයාගේ වස්තුවක් නැති කරනවා. එතෙන්දි මොකද්ද කරන් තියන්නේ? පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුවක් නැහැ දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුවක් නැහැ. එතෙන්දි අපි කරන් තියෙන පද පමණක් අර ඉහත වාක්‍ය රටාවට අනුව අපි ආදේශ කරනවා. එනවන මුලින්ම ලියනවා කවුද ඔහු ලියනවානේ ඊට පස්සේ පළමු ක්‍රියාව තියෙනවා මේකේ මොකද්ද ඔහු යනවා ඊට පස්සේ to බලන්න right දැන් තියෙන වචන පමණක් ආදේශ කරනවා ඔහු කියන්නේ he අත්ව ඒක කියන ක්‍රියාවයකට ශබ්දයක් දානවා he goes to see right දැන් අහගන්න යම් යම් තැන්වලදී අපිට පළමු ක්‍රියාවට සහ දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුන් නැතිව භාවිත කරන්න වෙනවා. කවුරු යන ඔයා කොහෙද යන්නේ? මම නාන්න යනවා. මොකද කියන්නේ? මම නාන්න යනවා. කියන්නේ හැමෝම කියන්නේ කොහොමද? මම නාන්න යනවානේ. ඒ අවස්ථාවේදී අපිට භාවිත කරන්න වෙන ක්‍රියාපද දෙකක් තියෙනවා නේද? right. මම නාන්න යනවා. මේ බලන්න. මම නාන්න යනවා. right. කතෘ කවුද? මමනේ. ක්‍රියාව මොකද්ද පළමු ක්‍රියාව ඉස්සෙල්ලාම යන එකද නාන එකද කරන්නේ යන එක. එහෙනම් මෙන්න මේ පළමු ක්‍රියාව දෙවනුව කරන්නේ මොකද්ද? නාන එකනේ. එහෙනම් මේ අවස්ථාවල තිබුණොතින් අපිට පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුවක් නැහැ. දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුවක් නැහැ. එහෙනම් තියෙන පද පමණක් අපි පිළිවෙලට ආදේශ කරනවා. මම ලියනවා කතෘව පළමු ක්‍රියාව ලියනවා මොකද්ද? යනවා tooth එක නාන්න. නේ? නාන්න ඊට පස්සේ දැන් අපි වචන ආදේශ කරනවා මම කියන්නේ I යනවා කියන්නේ go to දානවනේ ඊට පස්සේ නානවල අපි කියනවා bath කියලානේ right මම නිදා ගන්න යනවා බලන්න මම නිදා ගන්න යනවානේ ක්‍රියාපද දෙකක් තියෙනවා මොකද්ද යනවා කියන්නේ එක ක්‍රියාවක් අනිත් එක තමයි නිදා ගන්නවා කියන එකනේ එතෙන්දී අපි පිළිවෙලට ආදේශ කරනවා පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුවක් නැහැ දෙවෙනි ක්‍රියාවට සම්බන්ධ වස්තුවක් නැහැ එහෙනම් මම යනවා tooth එක නිදා ගන්න නේ කියන ලස්සනට මම කියන්නේ I යනවා කියන්නේ go නේ එහෙනම් I වලට go වලට අපි શબ્දයක් දාන්නේ නැහැ නේ I සහ U ඇතුළු සියලුම බහුවචන සඳහා සරල වර්තමාන කාලයේ ඕනෑම ක්‍රියාවක් කරනවා නම් අපි ක්‍රියාපදේ පිරිසිදු වී වුණ අවස්ථාව පමණයි භාවිත කරන්නේ එහෙනම් මම කියන්නේ I යනවා කියන්නේ go to ඊට පස්සේ නිදා ගන්නවට අපි කියනවා sleep නේ එහෙනම් මම යනවා නිදා ගන්න I go to sleep නේ එහෙනම් අපිට යම් යම් තැන්වලදී ස්ථානවලදී අපිට පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව නැහැ දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව නැහැ මේ අවස්ථාවක් වුණොත් වැඩි මොකද කරන්නේ අපි මුලින්ම ලියනවා කතෘව ඊට පස්සේ පළමු ක්‍රියාව ලියලා to ලියලා දෙවන ක්‍රියාව ලියනවානේ එහෙනම් ඔන්න අද අපි තවත් මෙන්න මේ වාක්‍යයන්ස් දීර්ඝ කරා තවදුරටත් ලක්ෂණ කරා ක්‍රියාපද දෙකක් සහිත අවස්ථාවේ වාක්‍යයන්ස් අපිට ගොඩ ගන්නා වුතින් කිසිම කෙනෙක් බය වෙන්න දෙයක් නැහැ එහෙනම් මෙන්න මේ හරියට පිළිවෙලට අපි ඉගෙන ගත්ත මොකක්ද ඉගෙන ගත්තේ මෙන්න මේ ක්‍රියාපද දෙකක් සහිත අවස්ථාවේ වාක්‍යයන්ස් ගොඩනගන ආකාරය නැවත සැරයක් කියන්න මෙන්න මේ ක්‍රියාපද සහිත දෙකක් සහිත අවස්ථාවේ වාක්‍යයන්ස් ගොඩනගද්දී අපි මුලින්ම කතෘව ලියනවා ඊට පස්සේ ලියනවා පළමු ක්‍රියාවනේ පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව ලියනවා to ලියනවා දෙවන ක්‍රියාවේ පිරිසිදු බිහිවන අවස්ථාව ලියනවා දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව ලියනවා ඊට පස්සේ අපි ඒ තියෙන පිළිවෙලට ආදේශ කරනවා වචන ආදේශ කරලා අපිට වාක්‍යංශ ගොඩනගන්න පුළුවන් රචනා ලියද්දී උනත් අපිට මේක දීර්ඝ කරන්න ක්‍රමයක් තවත් ඕන මේකේ අඩට පුළුවන් අපිට මේ කාලය හඟවන පද තව එක් කරන්න පුළුවන් තවදුරටත් වාක්‍ය දීර්ඝ වෙනවා ලක්ෂණ වෙනවා නේද දැන් අහගන්න අපි වෙන තව උදාහරණයක් ගමු අපිනේ දැන් මෙන්න මේ වාක්‍යයක් බලන්න තව පොඩ්ඩක් දීර්ඝ කරන්න පුළුවන් අපි ඉගෙනගත් දේවල් එකතු කරලා තවත් මේ වාක්‍යයන් අපිට දීර්ඝ කරන්න පුළුවන් මේ බලන්න අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න සෑමදාම මෙහෙනවා right
දැන් ඔන්න අහගන්න. දැන් අපි ඔන්න තවත් පද දීර්ඝ වෙනවානේ. ඉගෙන ගත්තේ ඒවා ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මේ කවුද කර්තෘවනේ? පළමු ක්‍රියාව මොකද්ද එනවානේ. මේ පළමු ක්‍රියාව දෙවෙනි ක්‍රියාව මොකද්ද? ඉගෙන ගන්නවා. මේ දෙවෙනි ක්‍රියාව පළමු ක්‍රියාවේ වස්තුව මොකද්ද? මෙහි එන්නේ කොයිද මෙහි? ඉගෙන ගන්නේ මොනවද? ඉංග්‍රීසි මේ දෙවෙනි ක්‍රියාවට සම්බන්ධ වස්තුව. මෙන්න මේ පදය මොකද්ද පැටියා? කාලවාචී පදයනේ. කාලවාචී පද. ඉගෙන ගත්තා. දැන් පිළිවෙල අපි එන්නේ කොහොමද? හොඳට කියන්න. ඔන්න පිළිවෙල එන්නේ කොහොමද? අපි කියන්න එනවා මෙහි to ඉගෙන ගන්න ඉංග්‍රීසි කාලය හංගන පද අගට දාන්න සෑමදාම. දැන් වචන ආදේශරණ අපි දන්නවා දැන් නේ බය වෙන්න එපා හැමෝමනේ වචන කියන්න අපි කියන්නේ be එනවා කියන්නේ come මෙහෙ කියන්නේ here to ලියනවා to එක ක්‍රියාපදේ පිරිසිදු be වුණ අවස්ථාව ඉගෙන ගන්නවට අපි කියනවා මොකද්ද learn කියලා ඉගෙන ගන්නවා learn ඉංග්‍රීසි වලට අපි කියනවා මොකද්ද english කියන ලස්සනට english සෑමදාම කියන්නේ ඉගෙන ගත්ත අපි ඒ උරේ දවසට කියනවා day සෑමදාම every day නේ ලස්සනට කියනවා වාක්‍ය දීර්ඝ වෙලා we come here to learn English every day දැන් වචන කීයක් ඇවිල්ලාද බලන්න බැටියා 1 2 3 4 5 6යි 7යි 8යි right මෙන්න මේ grammar rules ඉගෙන ගන්නවා කියන්නේ අපිට රචනාව ලියන්න පුළුවන් මෙන්න මේ වගේ වාක්‍ය තවදුරටත් තව දීර්ඝ කරන ක්‍රම තියෙනවා මේවා අපි රචනාවට වාක්‍ය 20ක් 25ක් ලියාගත්ත කියන්නේ ඒ වචන ප්‍රමාණය ඉබේටම ඇවිල්ලා තියෙනවානේ එහෙනම් මෙන්න මේ ටික අපි ඉගෙන ගන්න වෙනවා පිළිවෙලකට මනාව දැන් අපි verb list එකත් මේකට add කරන්න පුළුවන් අපිට ඒකත් add කරනවා මේ lesson එකේ තව step කීපයක් තියෙනවා ඒ step කීපය ඉවරමු ගමන් අනිවාර්යෙන්ම වලට මෙන්න මේ speech පටන් ගන්නවා මේකේ factorial පුල්ම factorial එකක් කරනවා අපේ 9th සර් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේ course එකට ඒ සර් අනිවාර්යයෙන් මේ factorial ටික කරනවා ඒකින්ද ඔයාලට තවත් මේ කතනය හදා ගන්න පුළුවන් වැඩි දියුණු කර ගන්න පුළුවන් සියලුම දෙනා මේක සහභාගී වෙලා මේක ස්ටඩි කරන්න මේ ලෙසන් එකක් කරද්දී සියලුම දෙනා හොඳට අවධානය යොමු කරන්න මොකද හේතුව ඔයාලට පුළුවන් මේක අධ්‍යයනය කරොත් තව අක්ක කෙනෙකුට ඕ නංගි කෙනෙකුට මල්ලි කෙනෙකුට වැඩිහිටියෙ කෙනෙකුට ඕන කෙනෙකුට කියලා දෙන්න පුළුවන් හැකි ආකාරයට තමයි ඔයාලට මේ පාඨමාලා අපි ගෙනියන්නේ දිගින් දිගටම ඒ නිසා තවත් ඔයාලා නොදන්නා ඉන්නවා නම් ඒගොල්ලන්ට පොඩ්ඩක් මේ ෂෙයා කරන්න ෂෙයා කරලා ඉගෙන ගන්න අවස්ථාව සලසන්න ඔයගේ යාළුවන්ට ඒ සියලුම දෙනාට මෙන්න මේ පිළිවෙලට අපි ඊළඟ දැන් ලෙසන් 4 වෙනි එක අපි ඉවර කරා ඊළඟට 5 වෙනි ලෙසන් එක පටන් ගන්නවා සියලුම දේ මේ මුලින් ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන පළවෙනි එකේ සිට අලුතින් කෙනෙක් සම්බන්ධ වෙනවා නම් පළවෙනි ලෙසන් එකේ පටන් දැනට 4ක් කරලා තියෙනවා 1 2 3 4 ආදී වශයෙන් ඉගෙන ගන්න ඕන සියලුම දෙනා නැත්නම් අපිට පොඩ්ඩක් මේක 4 වෙනි එක ඩිරෙක්ට් ගියාට පස්සේ පොඩ්ඩක් ඒක අමාරු වගේ තේරෙනවා මේ පිළිවෙලකට අධ්‍යයනය කරා කියන ඉංග්‍රීසි අමාරු නෑ සියලුම දෙනා මේක මේ පාඨමාලාව සමග සහභාගී වෙන්න සම්බන්ධ වෙන්න එහෙනම් සියලු දෙනාටම ජය වේවා